සර්දාර් වල්ලබ්භායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේදී ගුවන් යානාවක් අනතුරකට ලක් වෙලා තියෙනවා. ඉන්දිය වාර්තාවලට අනුව මේ විදිහට අනතුරට ලක් වෙලා තියෙන්නේ ඉන්දියාවේ ඉඳන් ලන්ඩන් බලා ගමන් ආරම්භ කරපු එයා ඉන්දියා ගුවන් සමාගමට අයිති බෝයිං 787 වර්ගයේ බෝයිං වර්ගයේ ගුවන් යානාවක් අනතුරු සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242 දෙනෙක් ඉඳලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අනතුරෙන් කොපමණ ජීවිතහානි සංඛ්‍යාවක් සිදු වෙලා තිබෙනවා කියන කාරණාව පිළිබඳව මේ වනතෙක් නිල වාර්තා නැහැ. නමුත් මේ දර්ශන ඊටාම අවාසනාවන්ත දර්ශන බවට පත් වෙනවා. විශාල හඬක් එක්ක මේ ගුවන් යානයේ කඩාවැටීමත් එක්ක ඒ ස්ථානයේ රැඳී සිටින පිරිස් අන්තර්ජාලයට මුදාහරින් ලද සංස්කරණය නොකළ දර්ශන තමයි මේ වන විට ඉන්දිය මාධ්‍යත් වාර්තා කරමින් සිටින්නේ. එය එතරම් සුබදායි දර්ශන බවට පත්වෙන්නේ නැහැ. නමුත් නිල වශයෙන් දත්ත ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ කොපමණ ජීවිතහානි සංඛ්‍යාවක් සිදු වෙලා තිබෙනවද කියලා. නමුත් ඊටාම දරුණු ගුවන් යාන අනතුරක් බවට බැලූ බැල්මටම නිරීක්ෂණය වෙනවා මේ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට. නැවතත් මේ ප්‍රවෘත්තිය ගැන අවධානය යොමු කරද්දී ඉන්දියාවේ අහමදාබාද්දී සර්දාර් වල්ලබ්භායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේදී තමයි මේ එයා ඉන්දියා ගුවන් සේවයේ ගුවන් යානය අනතුරට ලක් වෙන්නේ. ලන්ඩන් බලා ගමන් ආරම්භ කරපු බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වෙලා තිබෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ දත්තවලට අනුව මගින් ගුවන් සේවයේ ගුවන් යානය අනතුරට ලක් වෙන්නේ. ලන්ඩන් බලා ගමන් ආරම්භ කරපු බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වෙලා තිබෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ දත්තවලට අනුව මගින් 242 දෙනෙක් මේ ගුවන් යානයේ ගමන් කරමින් සිට තිබෙනවා. ඒ අනුව නිල වාර්තා පිළිබඳව අවධානයෙන් සිටින්න සිදුවේවි. එළවෙන හෝරා කිහිපේ කොපමණ හානියක් ජීවිත හානියක් සිදු වෙලා තිබෙනවද කියලා ප්‍රකාශ කරන්නට හැකියාව තිබේවි. ඉන්දියාවම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් තොරතුරු වාර්තා කරමින් තිබෙනවා මේ අවස්ථාව වන විට.